Hi guys, ඉතින් අද බලමු ඉතින් අපේ අලුතෙන් ඉතින් Prime Badge කියලා badge එක ඇවිල්ලා තියෙන. ඉතින් මම කලින් වීඩියෝ එකකුත් දාලා තිබ්බා. අපි බලමු ඉතින් මේ badge එකත් එක්ක ඉතින් මට unlock වෙලා තියෙන මොනවද ඉතින් මේ badge එක කොහොමද level up කරගන්නේ හරියටම ඉතින් ඒකෙන් අපිට free reward හම්බෙන්නේ මොනවද කියලා අපි අද මේ වීඩියෝ එකෙන් බලමු. එහෙනම් ඉතින් අපි යමු අදගෙන වීඩියෝ එකට. ඉතින් වීඩියෝ යන කලින් මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් all කරලාම තියාගන්න. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න. එහෙනම් අපි යමු අදගෙන වීඩියෝ එකට. ඉතින් මුලින් මතක් කරන්න ඕනේ ඉතින් මම කලින් මේ ගැන වීඩියෝ දාලා තිබ්බ. ඉතින් අපි බලමු ඉතින් ඉස්සෙල්ලාම ගිහිල්ලා මට අන්ලොක් වෙලා තියෙන්නේ මොනවද කියලා මේ ප්‍රයිම් බැජ් එකත් එක්ක. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඉතින් මගේ ප්‍රයිම් බැජ් එක තියෙන level 7. ඉතින් level 7 තියෙනවා. ඉතින් මේකේ මම top up කරලා තියෙන gem ගාන අනුව තමයි ඉතින් මේකේ level යන්නේ. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඉතින් මේ විදිහට ඉතින් අපිට level එකෙන් level එකට අන්ලොක් වෙන item set එක ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් level 1 එකේදී මේ විදිහට ඉතින් අර බැජ් එක profile එකේ පෙන්නනවා. තව ඉතින් ඔය වගේ දේවල් set එකක් තමයි පෙන්නන්නේ. level 2 එකේදී ඉතින් අපිට ස්පෙෂල් gift එකක් හම්බ වෙනවා. ඉතින් තව මෙන්න වගේ level 2 කියලා badge එක පෙන්නනවා. level 3 වලදී ඉතින් අපිට මේ අමතර friendලා add කරගන්න පුළුවන්. friendලා 100ක් add කරගන්න පුළුවන්. ඒ වගේ scene එකක් තියෙන level 4 එකේදී ඉතින් level 4 එකේදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් friendලා 100ක් add කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඉතින් මගෙන් rig දාන්න rig එක ගන්නොත් කියන කට්ටියම ඉතින් අනිවාර්යයෙන් rig එකක් දාලා තියන්න. ඉතින් දැන් friend list එක full නැහැ. අමතර friendලා 100ක් add කරගන්න පුළුවන්. තව ඉතින් මෙන්න මේ වගේ ඉතින් අපිට බලා ගන්න පුළුවන් name එක ඉතින් රත්තරන් පාට වගේ වෙනවා. නිකන් කහ පාට වගේ line එකක් කරලා වෙනවා ඉතින් name එක. තව ඉතින් මේ වගේ බලා ගන්න පුළුවන් අපි rig එකක් දාලා ඉතින් ඒ rig එක යන්නේ ඉතින් මෙන්න මේ වගේ අලුත්ම frame එකක් add කරලා තියෙන ඉතින් අපේ rig එකට ඉතින් වෙනම මේ frame එකක්. තව ඉතින් අපේ file එක බලද්දි මෙන්න මේ වගේ ඉතින් සුපිරිම මේ animation එකක් දාලා දිනවා. ඒකත් ඉතින් සුපිරියක් කරලා දිනවා. ඉතින් ඒක level 6 දී තමයි unlock වෙන්නේ. ඉතින් තව level 6 දී වගේ බලා ගන්න පුළුවන්. තව ඉතින් level 7 දී අපිට බලා ගන්න පුළුවන් special event ගැන. මොකද්ද මන්ද event ගැන මේ කලින් අපිට දැනුම් දෙනවද මොකද්ද scene එකක් තමයි level 7 පළවෙනි reward එක. level 8 දී ඉතින් බලා ගන්න පුළුවන්. ඉතින් තව level 7 දී බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තව item set එකයි ඉතින් avatar banner එහෙම. තව level 7 දී අපිට වෙනම prime store එකකුත් open වෙනවා. ඉතින් මම ඒකත් ඔයගලන්ට පෙන්නන්නම් වීඩියෝ එකේදී. ඉතින් අනිවාර්යෙන් prime store එක මට ඇවිල්ලා තියෙන. තව ඉතින් මේ වගේ level 8ට ගියාම ඉතින් අපිට බලා ගන්න පුළුවන් badge එක පෙන්නනවා මේ වගේ නිකන් prime badge එක level 8 කියලා දාපු. තව ඉතින් අපිට kit share කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි දාගෙන ඉන්න kit එක අපේ lobby එකට කට්ටියට share කරන්න පුළුවන්. අලුත්ම මේ එකක් දීලා තියෙනවා. ඉතින් ඒක අලුතෙන්ම තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ level 8 ගහුවට පස්සේ අපි දාගෙන ඉන්න kit එක අපේ ඒ කියන්නේ අපේ ටීම් එකේ ඉන්න කට්ටියට share කරන්න පුළුවන් lobby එකේ. ඉතින් ඒක share කරාට පස්සේ ඒගොල්ලොත් match එකට ගියාට පස්සේ ඒගොල්ලත් ඉතින් අපි දාගෙන ඉන්න kit එකමයි දාගෙන ඉන්නේ. ඉතින් එහෙම scene එකක් තමයි level 8 ගියාට පස්සේ kit share එකේ තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි reward set එක බලා ගන්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලන් තව බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේ වගේ leaderboard එකක් තියෙනවා. ඒක ඉතින් අපිට බලා ගන්න පුළුවන් region එකේ වැඩියම top up කරලා තියෙන කට්ටියයි අපේ friend list එකේ වැඩියම top up කරලා තියෙන කට්ටියයි. ඉතින් මේ වගේ තමයි ඒක බලා ගන්න තියෙන්නේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ විදිහේ region එකේම ඉතින් සුපිරි ගැම්මක් තියෙන. ඉතින් දැන් මම ඉතින් සුපිරිම සුල්තාන්ලාගේම ඉතින් බලා ගන්න පුළුවන් ID වල ඒගොල්ලෝ කොච්චර දැනට top up කරලා තියෙනවද කියලා. ඉතින් ඔයාලන්ට බලා ගන්න පුළුවන්. තව ඉතින් මෙන්න මේ වගේ අපිට gift store එකක් හම්බ වෙනවා. ඉතින් මේකේ මට බැරි වෙලා ඉතින් ඔයාලන්ට මතක් කරන්න ඕනේ. මට බැරි වෙලා මම මේකේ දැම්මේ වැඩි මාස ගණන් කියන්නේ තව මීට මාස මගේ උපන්දිනේ දැම්ම. ඉතින් උපන්දිනේ දැම්මින්ද මට මාස 2කින් තමයි මෙන්න මේක unlock වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේක දාද්දි අද දිනේ දාන්න එතන දිනේට. ඉතින් එතකොට ඔයගොල්ලන්ට diamond 100ක් free ගන්න පුළුවන්. ඉතින් තව බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට level මගේ level 8ට යන තව diamond 44000 ගණයි මදි. ඉතින් මම තව diamond 44000 top up කරාම ඉතින් මේ වගේ ඉතින් level 8ට වෙලා මගේ level 8ත් unlock වෙනවා. ඉතින් එතකොට level 8 unlock වුණාම ඉතින් superior prime badge එකත් පෙන්වන උඩින්. ඉතින් මේ දැන් බලා ගන්න පුළුවන්. ඉතින් මගේ profile එක ඉතින් superior කරලා තියෙනවා. නිකන් අර highlight වෙලා වගේ පේනවා. ඉතින් profile එක කහ පාට කරලා පිටිපස්සේ background එක වෙනස් කරලා තියෙනවා. superior ඉතින් තව ඉතින් level 7 කියලා badge එකක් පෙන්නනවා. ඒක නම් ඉතින් superior කරලා තියෙන ඉතින් prime badge එක නම් ඉතින් ඔන්න දැන් top up කරන කට්ටියටම පට්ට මාසියක් මේ prime badge එක නම්. ඉතින් තව ඉතින් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට මේ අලුත්ම wall skin එකක්. ඉතින් ඒකත් අපි බලමු. ඉතින් wall skin එකකුත් ඇවිල්ලා තියෙනවා. ඒකෙත් ඉතින් අංක 7 ගහලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒක නම් level අඩු ගානෙන් ගන්න පුළුවන්. ඉතින් ඒකේ අංක පෙන්නනවා. ඉතින් අපි unlock කරගත්ත පස්සේ මේ විදිහට මේ wall skin එකෙත් පොඩි look එකක් තියෙනවා. ඉතින් ඒ විදිහට wall skin එකත් බලා ගන්න පුළුවන්. තව ඉතින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකේ level යන ගාන මම පෙන්නනවා. ඉතින් ඒ කියන්නේ අපි diamond කීයෙන් කීයද level ටික up වෙන්නේ කියලා. ඉතින් මේ උඩින් බලා ගන්න පුළුවන් මේ කමා විබුවාම ඉතින්
point 10 දී level 1 point 100 දී level 1 point 10 දී level 2 point 13 දී level 3 point 10 දී level 4 point 30 දී level 5 point 60 දී level 6 point 1,20,000 ගවුවාට පස්සේ ඉතින් level 7 යනවා. ඊට පස්සේ ඉතින් point ලක්ෂ 2ක් ගවුවාම තමයි level 8 යන්න පුළුවන්. ඉතින් මේක ඉතින් point කියන්නේ diamond ගන්න. ඉතින් diamond මේ ගන්නට මේ top up කරාට පස්සේ තමයි අපිට මේ විදිහට මේකේ level ටික up කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. තව ඉතින් මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මේකේ අපිට තියෙන effect එක ඉතින් ඕන නම් මෙන්න මේ tick එක ඔබලා අපිට නැති කරගන්නත් පුළුවන්. ඒ effect එක අපිට කරදරයක් වගේ නම් ඉතින් එතනින් නැති කරගන්නත් පුළුවන්. ඉතින් නෝ දාලා ඉතින් මම මේ විදිහට tick ටික දානවා. ඉතින් මට මේ effect එක ඉතින් ඕනේ හින්දා ඉතින් ඒ effect එකත් මරු. ඉතින් දැන් මම පෙන්නනවා ඔයගලන්ට ඉතින් මගේ prime store එක. ඉතින් මේ මෙතනට නෑ එතන නෙමෙයි අපිට මේ විදිහට store ගියාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනම prime store එක තියෙනවා. ඉතින් මේ prime store එක නම් ඉතින් සුපිරියක් තමයි. ඉතින් මේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් සුදු රැවුල එහෙම දීලා තියෙනවා. තව ඉතින් මේ duo emote එක දීලා තියෙනවා. ඉතින් මේ emote දෙකම ඉතින් මට තියෙනවා. තව ඉතින් මෙන්න මේ increment ultra skin එක දීලා තියෙනවා. ඉතින් ඒකත් සුපිරියක්. ඉතින් ඒක නම් ඒකත් අන්ලොක් කරගන්න පුළුවන්. මේ විදිහට ඩෑම 3750ක් දීලා. ඉතින් ඒ ස්ටෝක් එකකින් දවස් 32කින් වෙනස් වෙනවා කියලා තියෙනවා. ඉතින් මේක මේ ස්ටෝක් එක ඉතින් මේ කෙනාට වෙනස් වෙනවද නැත්නම් හැමෝටම එකම එනවද කියලා නම් මම හරියටම දන්නේ නැහැ. ඉතින් ඒක ඉතින් ඕගොල්ලන්ගේ level 7 ගහපු කට්ටිය ඉන්නවා නම් ඉතින් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න එකම prime ස්ටෝක් එකද ඇවිල්ලා තියෙන්නේ නැත්නම් ඉතින් වෙනස් වෙලාද prime ස්ටෝක් එක ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඒක නම් මම හරියටම දන්නේ නැහැ. ඒකත් අපි ඉස්සරහට බලමු. ඉතින් ඒ විදිහට තමයි ඉතින් prime badge එක ගැන මම review එක අරගෙන ආවේ. ඉතින් මම වීඩියෝ එකේදී කිව්වා ඉතින් අනිවාර්යෙන්ම මම review එකක් අරගෙන එනවා කියලා. ඒකමයි ඉතින් අද වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යෙන් ඉතින් ඕගොල්ලන්ගෙත් මේ prime badge එක level කීයේ තියෙන ඕගොල්ලෝ top up කරපු diamond ගන්න කීයද කියලා අනිවාර්යෙන් ඉතින් පල්ලෙන් comment එකක් දාගෙන යන්න. ඉතින් මේ prime badge එක වාසීද අවාසීද කියලා පල්ලෙන් comment එකක් දාගෙන යන්න. ඉතින් මට නම් ඉතින් මේ prime badge එක සුපිරි කියලා හිතෙනවා. මොකද ඉතින් අපි top up කරපු gem ගන්න පෙන්නන ඉතින් අපිට සුපිරි quality එකක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ gem ගොඩක් top up කරපු කට්ටිය ඉතින් සුල්තාන් කට්ටිය නම් ඉතින් සුපිරියක් තියෙනවා. ඉතින් මේකේ diamond ලක්ෂ 2කට වැඩිය top up කරපු කට්ටියට තමයි ඉතින් සුපිරියක් තියෙන්නේ. ඉතින් ඉස්සරහට ඉතින් මාත් level 8 unlock කරගන්න ඕනේ. ඉතින් එතකොට නිකන් V badge එක වගේ අපිට badge එක පෙන්නනවා සුපිරියටම. ඉතින් ඒ විදිහට තමයි ඉතින් අපිට ආවුලෙන් මම prime badge එක බලා ගන්න තියෙන්නේ. වීඩියෝ වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ඉතින් පල්ලෙන් comment එකක් දාගෙන යන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ගේ යාළුවන්ට share කරලා support එකක් දෙන්න. ඉක්මනින්ම 50k එක ගන්න. එහෙනම් තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් ආයෙත් තමයි අදට ගින් එන්න. හැමෝටම goodbye.